පින්වත්නි අපි ගොඩාක් කාට හරි කෙනෙකුට ආදරය කරනවා කියලා. ඒකට යාපින් අහන්න පුළුවන් ඇයි ඔයා මට මෙච්චරට ආදරය කරන්නේ කියලා. සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ ඇතුලේ මෙච්චරටම මම ඔයාට ආදරය කරන්නේ ඔයාගේ ඇස් දෙකට, ඔයාගේ කටහඬට, ඔයාගේ ශරීර හැඩයට, ඔයාගේ කොණ්ඩෙට කියලා පෘථග්ජන මට්ටමේදී අන්ධ මන්ද වෙච්ච කෙනෙක් එහෙම කියාවි. අන්ධ වෙලා ඒ පෘථග්ජන මට්ටමේදී යා එහෙම කියාවි. එහෙම කිව්වට කමක් නැහැ. එහෙම කියන එක ගැන අපි වද වෙන්න උවමනා කරන්නේ. හැබැයි පින්වතුනි අපි හොඳට ගැඹුරින් දකින්න ඕන. අපෙන් කෙනෙක් ඇහුවොත් අයියෝ මට මෙච්චරට ආදරය කරන්න කියලා තරුණ පෙම්වතෙක්ගෙන් පෙම්වතිය අහන්න පුළුවන්. පෙම්වතියගෙන් පෙම්වතා අහන්න පුළුවන්. බිරිඳගෙන් ස්වාමියා අහන්න පුළුවන්. අම්මගෙන් දරුවෝ අහන්න පුළුවන්. දරුවන්ගෙන් අම්මා අහන්න පුළුවන්. අපෙන් එහෙම අහනවනේ ඕන තරම් කට්ටිය අයියෝ මට ඔච්චරට සෙනෙහස. ඇයි ඔයා මට ඔච්චරට ආදරේ? මෙච්චරට ඇයි මට ආදරය කරන්න ඔයා? එහෙම ඇහුවොත් ඔබ කෙලින්ම කියන්න ඕන කොහොමද? මම ඔයාට මේ තරම් ආදරය කරන්නේ ඔයාගේ කොණ්ඩෙට නෙමෙයි, ඔයාගේ කටහඬට නෙමෙයි, ඔයාගේ හැමේ උපයට නෙමෙයි, ප්‍රසාද ගතියට නෙමෙයි. මොකටද? ඔයා පෙර ගොඩාක් පින් කරපු කෙනෙක්. ඒකයි ඔයාට ලෝකෙන් ආදරය ලැබෙන්නේ. ඔයා ගොඩාක් සසර මෛත්‍රිය වඩපු කෙනෙක්. ඒකයි ලෝකේ අනිත් කාටත් වඩා මට ඔයා ගැන ආදරේ හිතෙන්නේ. අන්න එහෙමයි යා කියන්නේ. බලන්න ඒක ඇතුලේ ලස්සනට ධර්මයේ නැද්ද? පෙම්මතුන් අතර ලස්සනට ධර්මයක් මෝරන්නේ නැද්ද එතකොට? මෝරනවා. අද පෙම්මතුන් සම්මාදිට්ඨිය නැහැ. මම ඔයාට මෙච්චරටම ආදරය කරන්නේ. ඔයා සසර ගොඩාක් කුසල සංස්කාරයන් රැස් කරපු කෙනෙක්. ඔයාට මම මෙච්චරට ආදරය කරන්නේ. ඔයා හොඳට සද්ධාව හදාගත්ත කෙනෙක් සසර. මම ඔයාට මෙච්චරටම ආදරය කරන්නේ. ඔයා යථාභූත ඥාණයෙන් අනිත්‍ය අනාත්මය හොඳින් විමසා බලපු කෙනෙක්. හොඳයි ඉස්සරහටත් මම ඔයාට ආදරය කරනවා නම් ඔයා ඉස්සරහටත් මගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා නම් පෙම්වතියට කියන්න, පෙම්වතාට කියන්න, අම්මට කියන්න, දරුවන්ට කියන්න. ස්වාමියා බිරිඳට කියන්න, බිරිඳ ස්වාමියාට කියන්න ඔළුව අත ගාලා. ඉස්සරහටත් ඔයාට මගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා නම් මං ආදරය කරන එක දුර්වල වුණොත් ඒක ඔයාගේ දුර්වලකමක්මයි. මොකද්ද දුර්වලකම? ඔයා මෛත්‍රිය දුර්වල වුණොත්, සම්මා දිට්ඨිය දුර්වල වුණොත්, සද්ධාව දුර්වල වුණොත්, ඊට පස්සේ පුණ්‍ය සංස්කාරය මත දායාද වෙන හැකියාව දුර්වල වුණොත්, යථාභූත ඥානය ඇසුරු කරගෙන අනිත්‍යයි අනාත්මයි කියලා බලන මානසික හුරුව දුර්වල වුණොත්, දුර්වල වෙච්ච තැනක අනේ ඔයාටමයි ආදරය හිමිවෙන්නේ කියලා කියන්නේ. එතකොට යා ආදරේ වෙනුවෙන් හරි ගුණධර්ම වලට ශක්තිමත් වේවි. හරියට පැණි රස තවරලා පුංචි දරුවෙකුට බෙහෙත් දෙනවා වගේ මේක ඉතා දක්ෂ උපක්‍රමයක් විදියට ඔබට පාවිච්චි කරන්න පුළුවන්. අන්න එහෙම පාවිච්චි කළ යුතුයි.